මගේ අබාසාති කියන පොත මම ලියලා තියෙන්නේ ස්ත්‍රී දූෂණයට ලක් වෙච්චි පොඩි ගැහැණු ළමයෙකුට ඉපදෙන දරුවෙක් සහ ඒ දරුවට පියෙක් හමු වෙන්නේ කොහොමද කියන කතන්දරය ගැන. ඉතින් මේ පිය සෙනෙහස අහිමි වෙනවා කියන්නේ පියෙකුගේ රැකවරණය ලැබෙන්නේ නැහැ කියලා කියන්නේ දරුවෙකුට මූලිකම මිනිස් අයිතිවාසිකමක් නැති වෙනවා වගේ දෙයක්. එවැනි දරුවන්ගෙන් සමාජයට වෙනස්ම බලපෑමක්. එවැනි දරුවෙකුට පිරිමියෙකුට විතරයි දෙන්න පුළුවන් පීතෘත්වය. ඒ පිරිමියෙක් එවැනි පීතෘත්වයක් ලබා දෙනකොට ඒක කොච්චර පූජනීයද කියන එක තමයි මගේ මේ කතාවේ මේ පිටු ගාන පුරාම සඳහන් වෙලා තියෙන්නේ. මට මැරෙන්න දීපන්. මට මැරෙන්න දීපන්. කකුල. ඉන්දකේ බැල්ලි. උඹට උඩ පැන්න නේද? ඈ? මම හිතුවා උඹ වැටුණා කියලා. උඹ කිඹුලා කන්න තිබ්බේ. ඔව්. ඒකත් ටික. පේනවනේ බා. මේකේ බඩින්. ඈ? මට මැරෙන්න දීපන් මොඩිය මට මැරෙන්න දීපන්. උඹයි මාව ගොඩට ගත්තේ. මට මැරෙන්න දීපන්. අදක. උඹ මාව බේරගත්ත නම් මගේ බෙල්ලවත් මිරිකපන්. උඹ මැරියන් ඔය බඩේ ඉන්න එක ඉපදුනාට පස්සේ මී නොමර. ඒකේද තමයි අකෝ මම මේ මැරෙන්න යන්නේ. මට එපා. මට මේ මුළු දරුවාගේම පිළිකුල්. මට එපා. මේ පොතට අබාසාති කියලා නම දාපුවාම ඒ අබාසාති කියලා නම දාන්නේ ඇයි කියන සම්බන්ධිනුත් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මම අබාසාති කියලා නම දාලා තියෙන්නේ මේ පොතේ එන කාන්තා චරිතය ප්‍රධාන කාන්තා චරිතයේ ඇත්ත නම ශෝභා ක්‍රිෂාන්ති. නමුත් මම මේකට සම්බන්ධ කරගෙන තියෙන අනිත් ප්‍රධාන පිරිමි චරිතය වෙන ගෝපාල්ට මේ නම කියව ගන්න බෑ උච්චාරණය කරගන්න බෑ. මොකද එයා හරිම නෝගත් සමාජයෙන් කොන් වෙලා ඉන්න කංශහේනක් වවාගෙන ඉන්න පුද්ගලෙක්. ඉතින් එයාට අධ්‍යාපනයක් නැහැ හරි විදිහට කතා කරන්න බෑ. ඒ නිසා එයා මේ ශෝභා ක්‍රිෂාන්ති කියන නම උච්චාරණය කරන්නේ අබාසාති කියලා. ඉතින් ඒක නිසා තමයි මම අබාසාති කියන නම මේ පොතට දාලා තියෙන්නේ. කීයේ ඉඳන්ද මේක කෑ ගහන්නේ? මේකට කිරි ටිකක් දීපන්කෝ. මේක හාමතේ මැරිලා. වදාපු එකාට කිරි ටිකක් දෙන්න බැරි තෝ මොන පඩත්තර ගෑණියක්ද? පීතෘත්වය ලබා දෙන්න පුළුවන් පිරිමියෙකුට විතරයි. එයා විවාහකයෙක් වුණත් නොවුණත් පිරිමියෙක් තුලින් විතරයි පීතෘ සෙනෙහස කියන දේ ලැබෙන්නේ. ඉතින් මම හිතනවා මේ සමාජයේ ජීවත් වෙන පිරිමියෙකුට මේ සමාජයට කොච්චර ලස්සන දෙයක් දෙන්න පුළුවන්ද? දරුවෙකු සම්බන්ධයෙන්. ඉතින් ඒ විදිහට එහෙම දෙනවා නම් ඒක මානව හිමිකමක් උරුම කර දීමක් දරුවෙකුට. ගෝපාල්ගේ චරිතය තමයි මම ප්‍රධාන චරිතය වශයෙන් මම හඳුන්වන්නේ. ගෝපාල්ගේ චරිතයෙන් මම පෙන්නලා දෙනවා ආටෝප නැති නිර්ව්‍යාජ පුද්ගලයෙකුගේ පීතෘත්වය කියන දේ, මනුෂ්‍යත්වය කියන දේ සහ මේ සමාජයට එන සදාචාරය කොයිතරම් වටිනවද කියන එක. තාත්තා බුදු වෙන්න ඕනේ නෑ. බුදුහාමුදුරුවන්ට ඒ කාලේ දුවෙක් හිටියේ නෑනේ තාත්තේ. තාත්තා බුදු වෙන ඒ ආත්මේ මං කොහේ යන්නද? අබාසාති මනෝහරි ජයලත්ගේ නිර්මාණයක් බුක්රැක් ප්‍රකාශනයක් වක්‍ර TV යුගයේ සයිබර් අන්ධහැරය